දරුවෝ ස්ටයිල් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ සිංහල දෙවන පාඩම සසුන බඹල වූ සරණංකර සංඝරජ තෙරුණුවෝ. මේ පාඩමේ තියෙනවා සිංහලගල යුගයේ සමාජීය දේශපාලන ආගමික හා ශාස්ත්‍රීය කටයුතු වලින් පිරීමට පත් වූ වකවානුවක් යුරෝපියන් පෘතුගීසි හා ලන්දේසි ජාතික ආක්‍රමණයන්ගේ තණ්හ පීඩනවලට මෙරට වැඩියෝ ලක්ව සිටියහ. එකල බෞද්ධයන්ටත් භික්ෂූන් වහන්සේලාටත් නොයෙක් හිරිහැර තර්ජනවලට මුහුණ පැමිණ සිදුවිය. මේ සමයෙහි ලක්දිව බුදුසසුන සහ අධ්‍යාපනය නගා සිටුවීමට කටයුතු කළ අය අතර වැලිවිට සරණංකර සංඝරාජ හිමියෝ ප්‍රමුඛ වෙති. උන්වහන්සේගේ චරිතයෙහි කැපී පෙනෙන සුවිශේෂී අවස්ථා කිහිපයක්ම මේ පාඩමට ඇතුළත් වේ. මේ පාඩම සකස් කර ඇත්තේ කොටගම වාචිස්සර හිමියන්ගේ සරණංකර සංඝරාජ සමය හා තිරාණගම සත්තසාර හිමියන්ගේ සංඝරජවතගත කෘති ආශ්‍රයේදී. එතකොට සෙංකරගල යුගයේ වකුගඩුවක් තිබ්බලු සමාජීය දේශපාලන ආගමික හා ශාස්ත්‍රීය කටයුතු වලින් පිරීමට පත් වූ යුරෝපීයන් වූ පෘතුගීසි හා ලන්දේසි ජාතික ආක්‍රමණයන්ගේ තාඩන පීඩනවලට මෙරට බෞද්ධයන්ට භික්ෂූන් වහන්සේලාට නොයෙක් කිරියල් තර්ජනවලට මුහුණ පෑමට සිදු වෙලා තියෙනවා. මේ වකවානුව මේ කාල වකවානුව තුළ ලක්දිව බුදුසසුන සහ අධ්‍යාපනය නගා සිටුවීම කටයුතු කළ අතර වැලිවිට සරණංකර සංඝරාජයෝ ප්‍රමුඛ වෙති. උන්වහන්සේගේ චරිතයේ කැපී පෙනෙන සුවිශේෂ අවස්ථා කිහිපයක්ම මේ පාඩමට ඇතුළත් වෙලා තියෙනවා. අපි ඒක බලමු. අපි පළවෙනි ප්‍රශ්න බලමු මේ පාඩමට අදාළ. සරණංකර හිමියන්ගේ උපත වූයේ කුමන රජතුමාගේ කාලයේදීද? දෙවන විමලධර්ම සූර්ය රජතුමාගේ කාලයේදී. කුමන වර්ෂවලද? 1687 1706 අතර තමයි. උන්වහන්සේ උපත ලැබුවේ කුමන ප්‍රදේශයේද? තුම්පනේ ප්‍රදේශයේ. උන්වහන්සේගේ ගිහි නාමය කුමක්ද? කුලතුංග. කුලතුංග දරුවා මූලික අධ්‍යාපනය ලැබුවේ කාගෙන්ද? එරබුදු ලියන්දේ උපාසක රාළගෙන්. කුලතුංග දරුවා කියවූයේ කුමන පොත්ද? සකස් නම් පොත, මඟුල් ලකුණ, සකස් කඩය, නවරත්න. ඒ පොත් හතර කුලතුංග දරුවා කියවන දෙනවා. දෙමාපියන්ගේ ආශිර්වාදය අතකිව ඔහු කුමන නාමකින්ද පැවිදි කළේ? වැලිවිට සරණංකර නමින්. සරණංකර හිමියන් සිය දැනුම දියුණු කරගත්තේ කාලඟින්ද? සූරියගොඩ හිමියන් යටතේ. මේ කාලය වන විට පරිහානි තත්ත්වයක් උද්ගත වී ඇත්තේ කුමන ශ්‍රේෂ්ඨවලද? ලංකාවේ භාෂා හා සාහිත්‍ය ශ්‍රේෂ්ඨවල. උන්වහන්සේට පාලි භාෂාව ඉගෙනීම සඳහා ගියේ කාලඟටද? එවකට සිරගතව සිටි ලෙව්කිරාල වෙත. ඔහු සිරගත කර සිටියේ කොහෙද? අලගල්ලේ කන්ද පාමුල කඩිගම ප්‍රදේශයේ වෙසෙමින් මාතහෙල්ලන සිරගතව සිටියේය. 12. අවසානයේ දක්වා සිටි කාරණයේ නම් මොකක්ද? බලාවතගාරයේ අවසානය දක්වා උන්වහන්සේ ඉඳලා තියෙනවා. 13. බලාවතාගාරය සම්පූර්ණයෙන්ම ගත්තේ කාගෙන්ද? පල්කුමරේ අත්තදස්සී හිමියන්ගෙන්. උන්වහන්සේ ඉගෙනීමටගත් උනන්දුව පිළිබඳ වැකියක් උපුටා දක්වා ඇත. උන්වහන්සේ සැතපෙන විට හිසට පොල් කටුවක් තබා ගැනීම. මේ වකවානුව තුළ ලක්දිව සඟසසුට පිරිහී ගොස් ගෘහ ජීවිත ගත කරන කණ්ඩායමේ නම කුමක්ද? ගඩින්නාන්සේලා නම් කණ්ඩායමක්. මේ ක්‍රමය වෙනුවට පිණ්ඩපාත සිල්වත් භික්ෂු ගණුවරක් ඇති කිරීමට පෙරමුණ ගත්තේ සරණංකර හිමි. 17. එම කණ්ඩායමට තැබූ නම කුමක්ද? එම කණ්ඩායමට තැබූ නම තමයි වැලිවිට සභාගම. 18. සාමණේරවරුන්ට තැබූ නම කුමක්ද? සිල්වත් තැන්න යන නමයි. ඒ වන විට පරිහානියට පත්වෙමින් පැවති අධ්‍යාපනය නගා සිටුවීමට කටයුතු කළේ වැලිවිට සභාගම. සරණංකර හිමියන් ප්‍රමුඛ සිල්වත්තු ලංගරට පිටුවහල් කළේ ඇයි?
ලග්ගහට පිටුවහක් කරේ ඊර්ෂ්‍යාවට හාමුණාට පත් අයගේ පැමිණි හේතුවෙන්. ඊර්ෂ්‍යාවට හාමුණාට පත් අය අමනාපයට පත්වුණු අය නරේන්ද්‍ර සිංහ රජුට පැමිණිලි කරා. 21. උන්වහන්සේ ලියන ලද පොත් මොනවාද? මුනිගුණ අලංකාරය, සරාජ සංග්‍රහය, බේසජ්ජ මන්දුෂා සන්නය, මහා බෝධි වංශ සන්නය සහ සතර බලවන සන්නය. අවබෝධය. පාඩම කියවා පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. අපි මේ ප්‍රශ්න ටිකට යහපැත්තෙන් පිළිතුරු බලමු. සරණංකර හිමියන් ඉගෙනීමට දැක් වූ දැඩි උනන්දුව පිළිබඳ කියවන සිදුවීමක් පාඩමෙන් උපුටා දක්වන්න. දෙවැනි ප්‍රශ්න. සරණංකර හිමියන් විසින් රචනා කරන ලද ග්‍රන්ථ දෙකක් නම් කරන්න. තුන්වෙනි ප්‍රශ්න. සරණංකර හිමි රංගනට පිටුවහල් කරන ලද්දේ කුමන හේතුවක් නිසාද? හතරවෙනි ප්‍රශ්න. මෙරටට උපසම්පදාව ගෙන ආ රට හා ඒ සමග පැමිණි භික්ෂූන් වහන්සේගේ නම. මහනුවර ඇසට පෙරහැරි සරණංකර හිමියන් විසින් කරන ලද වෙනස කුමක්ද? මේ තියෙන අවබෝධය පිළිතුරු. පළවෙනි එකට උන්වහන්සේ සතු පිණිස හිසට පොල් කටුවක් තබා ගැනීම. 2. මුනිකුර අලංකාරය සහ සතර බණවල. 3. ඊර්ෂ්‍යාවට හා මනාපයට පත් අයගේ පැමිණිලි හේතුවෙන්. 4. සියමට උපාය නම් භික්ෂුව. 5. දරදා කරඬුව රැගත් මාලිගාවේ පෙරහරක් ඉදිරියෙන්ම ගමන් කළ යුතුයි යෝජනා කිරීම. ඊළඟ අපේ මේ පාඩමේ කොටසක් තමයි සමානාර්ථ පද කියන්නේ. අපි බලමු සමානාර්ථ පද කියන්නේ මොකක්ද කියලා. කිසියම් පදයකට අර්ථයන් සමාන අනිකුත් පද සමානාර්ථ පද ලෙස යොදන්නේ. මොකක් හරි පදයකට සමාන පදයක් තමයි සමානාර්ථ පද ලෙස හැදින්නේ. අපි බලමු උදාහරණ. අම්මා. අම්මට කියන්න පුළුවන් ඒවා තමයි මව, මෑණියන්, මාතෘ, දිනිති. ඉර, සූර්යා, හිරු. ඊට පස්සේ ලිඛිත අභ්‍යාස. ලිඛිත අභ්‍යාසයේ ප්‍රශ්න වලට පිළිතුරු. ග්‍රන්ථය, ප්‍රවෘත්තිය, ඔළුව, උද්‍යෝගය, සමාර්ථ, ශාසනය. පාඩමේදී පාඩ සඳහන් පදවලට සමානාර්ථ පද සොයා ලියන්න. විවිධ භාෂා අවසානය ප්‍රසාදය සමයේ වියේ. තුන්වෙනි ප්‍රශ්න. වරහන පිටින් දී ඇති වචනය වෙනුවට යෙදිය හැකි වචන තුනක් වරහන් තුල ඇත. නොගැලපෙන වචනය තෝරා යටින් ඉලක්ක කරන්න. මේ තියෙන්නේ ඉදිකර පිළිතුරු. පළවෙනි එකට පොත, පුවත, හිස, උනන්දුව, සමත්, සසුන්. දෙවෙනි එකට නොයෙක්, බස, කෙළවර, සතුට, කාලයේ, වයසේ. 3ට පවන, බුවන, චූර්ණ, රුවන්, සිසි. 4වෙනි එකට දියුණුව, යසස, නියම, නිපුණ, නිවාස.